පාරට හොඳටම රස්නයි. හයි කොහොමද? අපි ආයම සැරයක් නුවරාවා. හැබැයි අපි නුවර ආපු දවසේ ගොඩාක් රස්න දවසක්. මේ පේනවනේ. මේ සැරේත් අපි හිතන ගමන් තමයි නුවර යන පිටත් වුණේ. එහෙම ප්ලෑන් කර හිටියේ නෑ. අපිට හිතුණා නිවාඩු දවසේ අපි නුවර යන පිටත් වුණා. සතියේ දවසක් හින්දා වැඩි සෙනග හිටියේ නැහැ. අපි ගියපු දවසේ නුවරට ලොකු රස්නයක් තිබුණා. ඒ කියන්නේ සරප්පු ගලවලා අඩිය තියෙනකොට එහෙම ලොකු රස්නයක්, ඒ කියන්නේ කකුල ගොඩක් පිච්චෙන තරම් රස්නයක් එදා තිබුණා. අපි පූජා කරන්න නෙළුම්මයි බෙහෙත් බඩු ගත්තේ නුවරින්ම තමයි. ඇයි කියන්න දන්නේ මං හරි ආසයි නුවර යන්න. මං හිතන්නේ නුවර මහා අමුතුම වයිබ් එකක් තියෙනවා. ඒ වයිබ් එකට තමයි මං ගොඩක් ආස කරන්නේ. ගොඩක් කලාවට ගොඩක් අය කියනවානේ නුවර කියන්නේ ප්‍රේමණීය නගරයක් කියලා. ඔව් මං හිතන්නේ සමහර විට නුවර කියන්නේ ප්‍රේමණීය නගරයක් තමයි. පුංචිම වෙලාවකට හරි නුවර ගිහිල්ලා නුවර වැඳලා එන්න තියෙනවා නම් ඒක මං හිතන්නේ ලොකු දෙයක් මට. මං ඒ තරම්ම කැමතියි. අපි නුවරින් පික්නික් එකක් දාගත්තා. දැන් අපි මේ යන්නේ තිලක වර්ධනයට. සීසන් එකනේ. සීසන් එකේ හින්දා සෙනග නම් හිටියා ගොඩාක්. මේ සැරේ ලොකු වෙනසක් කළා. වෙනදට මම රෙදි ගන්නේ කෝ කිරිබත් ගොඩක් හරි ගම්පහෙන් හරි. මේ සැරේ තමයි මම පළවෙනි වතාවට නුවරෙන් රෙදි ගත්තේ. ඒක මට හරි විශේෂයි. නුවර තිලක වර්ධනයේ ඇඳුම් එහෙම ගොඩක් තිබුණා. ඒ කියන්නේ ලස්සන ඇඳුම් ගොඩක් තිබ්බ කලෙක්ෂන් එකක්. මේ මගේ පළවෙනි vlog එකනේ. අනික මෙහෙමයි මර ෆෝන් එක අරගෙන මේ වීඩියෝ කරන්න ටිකක් මම ලැජ්ජයි තාම. ඒ ලැජ්ජාව අඩු කරගන්න ඕනේ කොහොම හරි. මට ඇත්තටම බයයි කට්ටිය මේක බලන් ඉන්නවද? එතකොට එයා මං ගැන මොනව හිතයිද? එහෙම හිතනකොට මට ටිකක් අර චකිතයක් වගේ ඇති වෙනවා. කොහොම හරි මගේ shopping day එකේ මේ මම චූටි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. ඉතින් ඔයාලට පෙන්නන්න මගේ vlog එකට ඇඩ් කරන්න. මේ ටික තමයි ඉතින් එහෙන් ගත්ත වීඩියෝ එක shopping කරද්දී. අපි ගොඩක් තැන්වල ඇවිද්දා. මට දවල් කොහොම හරි කනකොට වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි කොහොම හරි මම රෑට කනකොට ඒ වීඩියෝ ටික කොහොම හරි ගත්තා. මේ දවස්වල මං හරිම ආසයි කේක් කන්න. මාරම විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ තියෙන්නේ මං ගත්ත ඇඳුම්. මේ බ්ලවුස් එකයි ස්කර්ට් එකයි තමයි මං ගත්තේ. ප්‍රමුඛතාවය දුන්නේ නෑ. මම ප්‍රමුඛතාවය දුන්නේ මගේ පවුලේ අයට. ඒ අයට තමයි මම මේ සැරේ ඇඳුම් ගත්තේ. මේ PNS එකට අලුතින් ඇවිල්ලා තියෙන කොෆි බන් එක හරිම රසයි. මේකෙන් බටර් එක මික්ස් වෙච්ච හොඳ කොෆි රහක් එනවා. රුපියල් 140ට මේක ඇත්තටම පාඩු නැහැ. මම මාර්තු 8 වගේ තමයි ලාස්ලන් එකට ගියේ. කරුණාගල අලුතෙන්ම ඕපන් කරපු ෂොප් එකට. මේකේ ගොඩාක් දේවල් 299ට තමයි පටන් ගන්න ප්‍රයිස් එක. වීඩියෝ එක තවත් දික් වෙනවනේ. එහෙනම් මම මෙතන නතර වෙනවා. ඔයාලා මගේ වීඩියෝ එක බලන්න, ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. Thanks for watching. Bye.